හෙලෝ ගයිස් ඉතින් කොහමද? අද මම ප්ලේ කරන්න යන්නේ බොයිසර්ට් කියන හොරර් ගේම් එක. හරි ගයිස් ඉතින් මේකේ වෙන්නේ අපිට මේ රූපේ ඉන්න යකාගෙන් බේරලා සර්වයිව් වෙන්න. මේක ස්කිප් කරලා දාමු. හරි නයිට් රන් එක පටන් ගත්තා. පළවෙනි නයිට් එක ඉතින් කොහොම වේවිද දන්නේ නැහැ. මේ පැත්තෙන් අපිට ඉස්සරහට යන්න පුළුවන්. අනිත් පැත්තෙන් වම් පැත්තෙන් තමයි ඉස්සරහට පස්සට යන්නේ. දකුණු පැත්තෙන් හැරෙන්න පුළුවන්. මේ මොනවද? ඒක කියවන්න බෑ පත්තර කැල්ල. හරි මේ පළවෙනි එකේ පෙන්නනවා කරන්න ඕනේ. මල්ලාසයත් පෙන්නන්නේ. මේකෙන් මොකද කරන්නේ? කවඩක් නැහැ. සික්කලා දාමු. මේ ග්‍රැනි වගේ සද්දට එන එකද දන්නේ. කමන්න ආවුත් ඉතින් බලා ගන්න බැරිය උස අද්දෙට දෙන්නේ කියලා. හරි මොකද්ද මේ ටාස්ක් තුනක් තියෙනවා. මොකද්ද මේ පළවෙනි එක light the fireplace. fireplace එක පත්තු ගන්නනේ කියන්නේ ගිනි මැලයක් හරි මොකක් හරි එකක්. මේ ගිනි මැලයක රූපයක් පෙන්වන්නේ කොහෙද දන්නේ යම් බලන්න. මෙතන පත්තු කරන් තියෙන්නේ. අන්න අතන ටීවී එක කැඩලා ඒක ඉස්සෙල්ලා හදාගෙනමු. සද්ද එනවා. හරි. දැන් රවුම පිරෙන්න ඕන මම හිතන්නේ හැදෙන්න. හරි ටීවී එක හැදුවා. හරි කොළ පාට වෙලා ටාස්ක් එක. දැන් මේක පත්තු කරගමු. මන්ට හරි ගිනි මැලෙත් පත්තු කරගත්තා. ඒකත් හරි. ඊළඟ ටාස්ක් එක තමයි මේල් එක ගන්න ඕන. මේල් එක ගන්න. අරු කොහෙන් එයිද දන්නේ. දැනට නම් මූණ ඉස්සරහට මතුන්නේ නැහැ. මන්ට ගියා නම් හරි. මූ ගෙට ගියාද දන්නේ දොර අරපුලාවේ. සමහර හොල්මන් ෆිල්ම් වල එහෙම වෙනවනේ. හරි මේක කොහෙද තියන්න ඕන? කෑම මේසෙ උඩින් තියන්දී. කෑම මේසෙ. මොකක් හරි මේසයක්. හරි පළවෙනි නයිට් එක ඉවරයි. අරුණ මූණ ඉස්සරහට මතුන්නේ නැහැ. දෙවෙනි නයිට් එකේ නේබල්ලා නම් ඉන්නවා තමයි අර ඉන්නේ. මොකද්ද? ටේක් අ ෂවර්. නාන්න ඕන. මෙතන බාත්රූම් එක. දොර වහගමුනේ. කන්නාඩි මුණ පේන්නේ නැහැ නේ අපි. අපි කොහොමද දන්නේ? හරි. නාගත්තා. ඊළඟට ලසඤ්ඤා හදන්න ඕන. අපි දැන් කුසියට යන්න ඕන ලසඤ්ඤා හදන්න. හරි අපි යන් කුසියට. මේ මොකුත් නැහැනේ. පල්ලෙහා වෙන්නේ නැති මේ මොකද්ද මේ කලකුණෙන් පෙන්නන එක. හරි. පියන් පල්ලෙහාට කද දూర මේකන. හරි මේ දොරෙන් ඒ දොරත් මේ බාත්රූම් එකේම දොර අනිත් පැත්තේ දොර. හරි අපි යන් මේක මොකක්ද? මේකද කුස්සිය? නෑනේ එතන රෙදියේ මේ. රෙදි හොදන්න. මේ වාසේ හැංගෙන්නත් පුළුවන්. මෙතනුත් පේන එළිය. මෙතන කුස්සිය වගේ තියෙනවා. හරි මේ වරින්න බෑ. හරි අපි යන් පල්ලෙහාට. මේකෙ මොකද? එකක් සාමාන්‍ය කාමරයක්. හරියම්. අඩෝ අන්න ඇවිල්ලා අරු. අර යකා ඇවිල්ලා. පළවෙනි දවසේ නම් ඌ ආවේ නෑ. දෙවෙනි දවසේ ඇවිල්ලා. මූ අපිට මොකක් කරයිද දන්නේ. අන්න ඌ ගියා. යකෝ දැන් නම් බයයිත් වගේ මූ මේ. අයිත් ඉන්නවද දැන්? ඌ ආවේ මතුවෙන එකක් නෑ. මතු වේවිනේ. දැන් නෑ. හරි යමන්කෝ.
දැන් අපේ තියෙන ලසන් හදන්නේ. අඩෝව මූ කොහෙන් ඒවිත් දන්නේ. ඒක කවන්න යන්න. හරියක් මේ කාමරේ මොකද? අම්මයි something is coming ලුවා. මේ මොකද පස්සේ ඉන්නේ? යම කාමරේද? අඩෝ මෙතන ඇංගින්න බැරිද? පඩසිරි අවරාදේ තවත් අන්න අතන හයිඩි ලොකේෂන් කියලා තියෙනවා. යන්න වෙලාවක් නැති වෙයි බං. අන්න අරුවා. අඩෝ හිව් අපි වල්ල ගත්තා. අපි මරුණා. හරි try again දීලා බලමු. හරි night 2 එකේම වඩන් ගත්තා. මම ඉතින් මුලින් ඉඳන් ගහන්න ඕනේ කියලා. හරි. මේ සැරේ තර ටාස්ක් දීමක් දන්නේ. හරි. අපි යම් බලන්න. අන්න අද පළවෙනි ටාස්ක් එක ෆයර්ප්ලේස් එක ගිනිමැලේ පත්තු කරන්න ඕන. ඒ ගිනිමැල නෙමෙයි කවන්නේ. ක්ලීන් ද pool pool එක සුද්ධ කරන්න ඕන. කුණු විසික් කරන්න ඕන. හරි ඉස්සෙල්ලාම මේක පත්තු කරන් ඉමු. හරි. අරු කොහෙද දන්නේ. මූණේ සාර මතු වෙවිත් නැහැ කලින් වගේ. උන් මූණේ සාර පත්තු වෙන්නේ නැහැ නේ මට ඉතින්. අයිනක හිටියා වගේ පස්සේ අපේ පිටිපස්සේ. හරි දැන් තියෙන්නේ කොහෙද pool එක තියෙන්නේ? නේද? මේක තියෙන පැත්ත පෙන්වන්න ඕන. අන්න අර පැත්තේ තියෙන්නේ මෙතන එළිය. මූ කොහෙද දන්නේ? මූ නෑ වගේ. ඉක්මනට යන් කෝකට. රෙඩි වෙලා ඉන්න හොඳ නෑ. හරි යම. ඒ pool එක කොළ පාට වෙලා මූ අවුරුද්දෙන් ඉත සුද්ධ කරලා මම දන්නේ. හරි මේක සුද්ධ කරගත්තා. දැන් බලපන්කො පාට. කලින් පාට වගේද කියලා. කලින් තිබ්බේ කොළ පාට වගේ. හරි. දැන් තියෙන්නේ කුණු ටික විසික් කරන්න. ඉක්මනට යන්න. මෙතෙන් තියෙන කුණු ටික ගත්තා. යමම්බ. තොන්දන්න කුණු ටික විසික් කරන්නේ. කොහෙද? අරු ඉන්නු. අඩෝ යම. ඕ මු මේ ඉතින් පස්සෙන් ඉවිත් දන්නේ. දුවපන් දොර අරගෙන දුවපන්. අම්බෝබා. යමන් ඉක්මනට මු ඉස්සරහ දොරෙන් ඉවිත් දන්නේ. කෝකට දුවන්නේ කොහොමද? අම්බෝබා. මෙතන අසල්ලා තියෙන්න ඕනේ. ගිවල් පැත්තට යනවා ඉක්මනට. මූද අරු පස්සෙන් එනවත් දන්නේ. තට්ටු කරපන්. දොර අරපන් ඉක්මනට. දොර අරපන්. අම්මා කවුද බා? අම්මාට මේ කිත්වල මම කරනවා. මෙතෙන්ට එල එකපාරට මූණ ඉස්සරහට එනවා. මොකද්ද මම මේ කියන්නේ? අපි කියමු මට I need shelter කියලා මොකද්ද ඒක? මොකද්ද මේ කිය? just අනේ මන්ද මෙතන මොකක් හරි එකක් දෙන්න. හරි දැන් මොකද කරන්න ඕන? අපිට යන්න බැරිද? යන්න පුළුවන්. කොබයි කියන්නේ. අඩෝ දොර වහපන්. මෙතන ඉන්න ඔම්මට කමින් යම. ඉක්මනට දුවපන්. කොහෙද බා හැංගෙන්නේ? ගමේ හැංගු. අම්බෝ ඇතියන්ද මූඩ මෙතන හොයාගන්න බෑ මං හිතන්නේ. හරි ඒ නයිට් එකත් ඉවරයි. අපි තුන්වෙනි ටාස්ක් එක කරෙත් නෑ. කවන්නේ මුගෙන් බේරුණාම දවස් ඉවරයි. හරි දැන් අපි අරගෙන ඉඳී. කොහොමද මෙහෙට ආවේ? මූ රෑ වෙලාවත් ආවද? නේද බා මූ දැන් බය වෙලා මේ අරේ හැංගුණා. මහරයට එනවා. අඩෝ මේ වෙලාව 12:48යි. මූ මේ මහ පාන්දර නැගිටලා මොනා කරන්නද මන්ද හැමදාම 12:50ට නැගිටින්නේ. මේකයි. මූණ මේ උදේ වෙලා නැගිටින්න බැරුව. හරි get the mail.
ඉස්සෙල්ලා මේල් එක ගන්න තියෙන්නේ. fix the TV. යකෝ එකපාරක් ඇදුවන් TV එක. අයිත් කැඩලා මං ඉතින්. හරි මම මේ කියලා තියලෙමු. තියපන්. හරියන් TV එක ගන්න. ඉක්මනට වැඩ ටික කරගන්න ඕන අරු වෙන්න කලින්. නැත්තම් ඌ ඇවිල්ලා වදයක් වෙනවා. හරි ඊළඟට තියෙන ටේක් එක shower. නාන්න තියෙන්නේ. නාන්න හරියන් හොදන්න හරි. හරියන් ඉක්මනට මූ නෑනේ. බාත්රූම් එක උඩනේ යන් දැන්. යම උඩට යම. ඌ මෙතන ඉඳි නෑ උනේ. යන්න මේනේ. මන්ට යම යකෝ. හරි. හරි. අපි ඔස්සයක් දාගත්තා. නයිට් 4 එකත් තමයි පටන් ගත්තේ. නයිට් 3 එකේ නම් අරු ආවේ නෑ. හරි 4 වෙනි රාත්‍රිය. හරි මේකේ මොනවද නැහැ ටාස්ක්. හරි අපි යන් මොකද්ද මේදී? ලසඤ්ඤා දෙන්න ඕන. එතකොට මූ ඊළඟට කෑවේ නෑ. පෙරේදරයත් කෑවේ නෑ මං හිතන්නේ. පෙරේද කියන්නේ මේ නයිට් 3 එකේ කෑවේ නෑ 2 එකේ කෑවේ නෑ මං හිතන්නේ. හරි ලසඤ්ඤා හදාගන්න උසිරිය. කලින් එකෙත් මම ලසඤ්ඤා හැදුවේ නෑනේ. අරුවානේ. ලසඤ්ඤා නම් මේ තියෙන්නේ. අනු මේ හදලා තියෙන්නේ. ඒනොනේ මේ තියෙන අපිට හදන්නේ. මේ කොළ පාටු නෙන්න. පිඟන් වලට දාන් කන්නත් බෑනේ. මොකක්ද මේ කරන් තියෙන්නේ? මේ අවන් එකට දාන්නත් දන්නේ. යම් බලන්න අරගෙන මෙතන අවන් එක අලු නෑනේ පේන්න. මේකේ මේක නෙමෙයි. පිඟන් වලටත් බෑනේ. මෙතන මේ සුළු දිහා කන්නත් බෑ. අවන් එකට දාන්න තමයි ඇත්තේ මම හිතන්නේ. හරි දැම්මා. ඇව්වා. අර උනම් පේන්නේ නැහැ. ඉක්මනට හැදුනොත් හරි. 4:20යිද 30 ගානක්. හරි 30යිද 38යිද? හරිනේ. නෑ අන්න ගියා මම උන් කළා නෑ. මෙච්චර වෙලා මං ඉතින් මේ හැදිලි ඉවරයි කියලා. හරි. හැදුනද දුවන්න රේස් දෙලා ඉන්නවනේ මේ පැත්තෙන්. උන් කරගෙන. හරි. ලසන්නෙක් ගනි. කන්න බැරිද මේක? එම්බල් පූල් එක ක්ලීන් කරන්න ගියදී අපි පූල් එක නම් ක්ලීන් කරමු. මේ කල්ලු ක්ලීන් කරන්නේ දවස් විතර උත්තර ගුණවන්නේ. ඒ ලසන්නේ කරන් එළිය යනවා. අරු එවිත් දන්නේ. අම්මට මූ දොර පිටිපස්සින් හොරා වගේ. කො අපි එතනින් ආවා. නයිට් 5 හැංගුණේවත් නෑ. ලසන්නේ කරගෙන දිව්ව හැබැයි. මම පස්සේ රාත්‍රියත් පටන් ගත්තා. හරි. මේක ඉතින් ෆුල් ගේම් ප්ලේ එකේ මම හිතන්නේ දවස් ගාණක් ඉන්න ඕන. හරි මම ඉතින් මේක කොටස් විදියට දාන්න. පාර්ට් මේකට. හරි guys ඉතින් ෆයර්ප්ලේස් එක ඉස්සෙල්ලාම ඒක පත්තු කරගත්තා. දැන් නම් අමාරුවක් නැහැ. දැන් ඉතින් දන්න ඕනේ. ටීවී එක ෆික්ස් කරලා ගන්න ක්ලීන් ද ටොයිලට්. කොහෙද මන් ටොයිලට් එක තියෙන්නේ? බාත්රූම් එකනේ. මූණක් නැතුව මෙහෙද? මෙහෙ නෙමෙයිනේ. බාත්රූම් එක කොහෙද මන් තියෙන්නේ? උඩද? උඩ මං හිතන්නේ. යම් බලන්න අනිතරන් නෙමෙයි. මේක. යන්න. දැන් උඩ කරපන්.
දැන් මේක සිද්ධ කරලා ගමන් 6 වෙනි දවසේ පටන් ගන්නවා. හරි නයිට් 6 එක හරි guys මේකත් අර වගේ තමයි ටාස්ක් 3ක් කරන් දෙනවා. හරි ඉතින් මම මෙතනින් ඉවර කරනවා මේ පළවෙනි පාර්ට් එක. මේක ඉතින් තා වීඩියෝ ඕනනම් කමෙන්ට් එකක් දාන්න. හරි guys ඉතින් එහෙනම් මගේ channel subscribe කරන්න, like කරන්න, අනිත් අය බලන්න වීඩියෝ එක share කරන්න. මේ සේවි ගේමින් වයිටි